හොඳයි අදත් තම ආදරෙන් පිළිගනු ලබනවා exam with Nero YouTube channel එකට. දැන් අපි විවිධ වර්ගයේ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා, විසඳලා තියෙනවා. ඔයාලට ඒ දැනුම් උතුකම් අපි ලබා දීලා තියෙනවා. එතකොට තවත් IQ එහෙම නැත්නම් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක එන්න පුළුවන් සහ එන නිරන්තරයෙන් එන එකක් තමයි සංඛ්‍යා රටා, සංඛ්‍යා ජාල, සංඛ්‍යා වක්‍ර, සංඛ්‍යා වගු වගේ දේවල්. එතකොට ඒකෙන් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බහුලව පේපර් වල දකින්න පුළුවන් සංඛ්‍යා වක්‍රයක් කොහොමද අපි નિවරදිව තප්පර ගණනක් ඇතුළත සම්පූර්ණ කරගන්නේ කියලා. ඊට කලින් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා අපගේ YouTube channel එක subscribe කරලා share කරලා තවත් අයට මේ දැනුම ලබා දෙන්න අවශ්‍ය මඟ පාදලා දෙන්න කියලා සහ ඒ සහයෝගය ලබා දෙන්න කියලා. එහෙමනම් අපි අද ඉගෙන ගනිමු. මේකේ තියෙනවා ප්‍රශ්නයක් දීලා පහත රූපයේ සෑම රේඛාවක් දිගේම එකතුව සමාන වනසේ 1 සිට 9 දක්වා සංඛ්‍යා යොදන්න. එතකොට මේකේ තව පොඩි අඩුවක් තියෙනවා. මේකේ තියෙන්න ඕනේ එක් සංඛ්‍යාවක් එක්වරක් පමණක් යෙදිය හැකිය කියලා. නැත්නම් යෙදිය යුතුය කියලා. එතකොට අපිට දැන් මෙතන සංඛ්‍යා ජාලේ සංඛ්‍යා වක්‍රය ගත්තොත් එහෙම සංඛ්‍යා චක්‍රය ගත්තොත් එහෙම මේකේ තියෙනවා රවුම් 9ක්. හිස් රවුම් 9ක් තියෙනවා. ඒ 9ට 1 සිට 9 දක්වා සංඛ්‍යා යොදන්න ඕනේ. අපිට කියලා නැහැ කොහොමද මේකේ එකතුව කීය වෙන්න ඕනේද කියලා අපිට කියලා නැහැ. හරිද? අපිට කියලා නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැනගන්න ඕනේ මේ මෙතන වැටෙන්න ඕන සංඛ්‍යාවයි මේකයි එන එකතුවම මෙතෙන්ටයි මේ එන සංඛ්‍යාවල එකතුවම වෙන්න ඕනේ. ඒ වගේම ඒකම වෙන්න ඕනේ මෙතනයි එන සංඛ්‍යාවල එකතුව. ඒ වගේම ඒකම වෙන්න ඕනේ මෙතනයි වෙන සංඛ්‍යාවල එකතුව. ඔන්න ඕක තමයි මේකේ අදහස් කරන්නේ. එතකොට අපි මේක පුහුණු කළ සමහරට 1 සිට 9 දක්වා දෙන්න පුළුවන්, 2 සිට 10 දක්වා දෙන්න පුළුවන්, 3 සිට 11 දක්වා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි මොනවද 2 ගුණාකාර 9 යොදන්න කියලා එන්න පුළුවන්. ඒ කියන්නේ 2 4 6 8 10 එහෙම යොදලා සමාන මේ එකතුව එක රේඛාවක් දිගේ සමාන වෙන්න දාන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි 3 ගුණාකාර කියලා දෙන්න පුළුවන්. පළවෙනි ඔත්තේ සංඛ්‍යා ටික කියලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ විදියට මේක අහන්න පුළුවන්. හරි. එතකොට ඒක අපි මේකේ ප්‍රධාන මේකේ ක්‍රමවේදය මේ concept එක දැනගෙන හිටියා නම් අපිට ඔය ඕනම සංඛ්‍යා වර්ගයක් යොදලා මේක මේ ගැටලුව විසඳන්න පුළුවන්. එhmenan අපි දැන් බලමු කොහොමද මේක යොදන්නේ කියලා. ඔයාලට මේ ප්‍රශ්නේ මේ ඕනම බෝලකින් ආරම්භ කරන්න පුළුවන් මැද බෝලේ හැර. හරි මැද බෝලේ හැර ඕනම බෝලකින් මේ ඕනම තැනකින් ආරම්භ කරන්න පුළුවන්. කැමති තැනකින් ආරම්භ කරන්න. හැබැයි ඒක එතනින් එහාට කරකන පැත්තේ වෙනසක් දෙපැත්ත මාරුනට කමන්නේ. නමුත් ඒක කරගෙන රටාවේ වෙනසක් වෙන්න බෑ. හරි? එහෙනම් මම පළවෙනි සංඛ්‍යාව යොදනවා. මම කැමති තැනකට. ඔන්න මම යදුවා. අපරක් දෙන්න. ඔන්න මම අංක 1 යදුවා මෙන්න මේ බෝලෙට. ඔයාට ඕනනම් අනිත් අයට ඕනනම් වෙන බෝලයකට යොදන්න පුළුවන්. හරිද? මම මේ බෝලෙට එබ්බුවා අංක 1. ඊට පස්සේ ඔන්න බලා ගන්න අංක 2 මම යොදන හැටි. අන්න දැන් ඔය ඊතලයේ තියෙන පැත්තට කරකන්න ඕනි. ඒ කියන්නේ දක්ෂිණාවර්තව ඔරලෝසු කටු කරගෙන පැත්තට මම දැන් කරකන්නේ. ඔයාලට පුළුවන් ඔරලෝසු කටු කරකෙන්නේ නැති පැත්තට එන කටු ඇන්ටි ක්ලොක් වයිස් කරකන්න පුළුවන්. හැබැයි දිගටම ඇන්ටි ක්ලොක් වයිස් ගිහිල්ලා ඊට පස්සේ මේ රටාව අනුගමනය කරන්න ඕනි. හරි? ඔන්න මම 2 දැම්මා ඊළඟ කොටුවට. ඔය ඊතලයේ තියෙන විදිහට. ඔන්න ඊළඟට මම 3 දැම්මා. හොඳට බලා ගන්න. 3 දැම්මා. ඊළඟට මම 4 දානවා. හරි? ආයෙ මම 5 දාන්න මේකේ මෙතෙන්ට අවිලා 5 දාන්නේ නැහැ. දැන් මම වෙනස් කරන්න ඕනේ මගේ කමෙන්ට් රටාව. නැත්තම් වැඩේ වරදිනවා. හරි? වැඩේ වරදිනවා. ඒ හින්දා මම ඒක වෙනස් කරන්න තමයි දැන් හදන්නේ. ඔන්න මම ඊළඟට සංඛ්‍යාව දානවා. ඊළඟට මම සංඛ්‍යාව ඔන්න දැම්මා. තප්පරයක් දෙන්න. ඔන්න 5 දැම්මේ කෙලින්ම මැදට. දැන් පැහැදිලිනේ. 1 2 3 4 අනිවාර්යෙන් 5 මැද බෝලේ වෙන්න ඕනේ. හැබැයි ওই විදිහටම යටෙන්නත් ඕනේ. ඊට පස්සේ 5 ඔන්න 6 දාන හැටි බලන්න. 6 දානවා. ඒ කෙලින්ම එහා කොණ්ඩේ. ඒ කියන්නේ 4 5 6 එක දිගට තියෙන්න ඕනේ. හරි?
ඊට පස්සේ ඔන්න බලන්න බං දැන් අර ක්ලොක්වයිස් කරකපු එක ඇන්ටි ක්ලොක්වයිස් කරගන්න මං හදන්නේ. හරිද? දැන් ක්ලොක් එක ඒ කියන්නේ ඔරලෝසුවක කටු කරගෙන පැත්තට මං කරකවගෙන ආවා. ඊට පස්සේ මේ හතර ළඟින් එක වෙනස් වෙලා අනිත් පැත්තට හැරුණා. හැරිලා අහපුවා මම ඇන්ටි ක්ලොක්වයිස් කරගන්න පටන් ගන්නවා. 7 8 9. ඔන්න දැන් බලා ගන්න. ඔයාලට ඕන පැත්තකට මේකේ බලන්න සමාන මේ අගයක් ලැබෙනවා ඇති මේ 9යි 5යි 14යි 1යි 15යි 8යි 5යි 13යි 2යි 15යි 7යි 5යි 12යි 3යි 15යි 6යි 5යි 11යි 4යි 15යි කොහෙන් බැලුවත් එකතුව 15 වෙන්න ඕන අපි ඒ සංඛ්‍යාව සංඛ්‍යා ජාලය එහෙම නැත්නම් සංඛ්‍යා චක්‍රය අපි පුරවලා අවසන් කරලා තියෙනවා මේක ඔයාට පුළුවන් මෙතන 2 4 6 8 10 12 14 16 18 කියලා පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් 1 3 5 7 9 ওই විදිහට ගිහිල්ලා මෙහෙම පුරවන්නත් පුළුවන්. නැත්නම් 3 6 9 මේ විදිහට ගිහිල්ලා පුරවන්නත් පුළුවන්. ඒ කොහොම ගියත් අර සමාන පරතරයක් නම් තියෙන්නේ පොදු අර එකයි නම්. හරිද? පරතරය එකයි නම් මෙන්න මේ රටාවට දාලා මේ සංඛ්‍යා චක්‍රේ පුරවලා මේ සංඛ්‍යා රටාව ගොඩනගා ගන්න පුළුවන්. තප්පරයක් ඇතුළත විසඳන්නත් පුළුවන්. හරි එහෙනම් අද ඊටම රසවත් සංඛ්‍යා රටාවක් ඔයාලට ගෙනත් දුන්නා. එහෙමනම් නැවතත් ඉල්ලීමක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා මේ සහයෝගය දක්වන්න. ගොඩක් අයට මේක දැක ගැනීමට හැකි වෙන පරිදි දැනුම ලබා ගැනීමට හැකි වෙන පරිදි share කරලා උදව් කරන්න කියන ඉල්ලීමත් සමගින් නැවතත් මේ ඔයාලගේ උනන්දුව අපිව ධෛර්යමත් කිරීම හරහා තව තවත් මෙවැනි ප්‍රශ්න ගැටළු විසඳීමට දැනුම ලබා දීමේ අරමුණෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.